සුමනලතා මිස් බැච් පලන්දන උත්සවයට ඔක්කොම ලෑස්තිද? ශිෂ්‍ය නායකයින්ගේ අම්මලා තාත්තලා එහෙම ඇවිල්ලාද? ඔව්වන සිංහ මිස් ඔක්කොම නම් ලෑස්ති. ඒ වුණාට අපේ මේ ප්‍රින්සිපල් සර් තාම ආවේ නෑනේ. ඈ ඒ මොකෝ? උදේ පාන්දරම කැන්ටිමේ සෝමපාලගේ තෝසයක් කාලද කොහෙද? ආපු වෙලාව ඉඳන් টොයිලට් එකට දුවනවා. අනේ මන්ද මේ ප්‍රින්සිපල් සර්රුත් මේ වගේ වැදගත් දවසකවත් පිළිවෙලකට ඉන්න බෑනේ. හරි ඔන්න මං ආවා. හැමෝටම සුබ උදෑසනක්. අම්මේ මගේ බඩ ආපහු යටි බඩ ඇතුලේ බෙර ගහනවා වගේ. අම්මේ අයියෝ මං පොඩ්ඩක් ගිහින් එන්නම්. අනේ බණ්ඩාර අර බාල්දිය අරන් ආපහු පොඩ්ඩක් එනවකෝ. මගේ කරුමෙටම අද ටැප් වල වතුරක් නෑ. යකෝ දැන් 10 පාරක් විතර පහළ ඇලෙන් වතුර ඇද්දනේ. විශාල කරදරයක් වුණානේ මේක. අපි වව්වේ තියලා ප්‍රින්සිපල් සර් ව්‍යායාම කරනවද කොහෙද? දැන් 10 පාරක් විතර එහෙට මෙහෙට දිව්වා. මේ ඒක නෙවෙයි. උඹ ගණන් සර් දුන්න ගෙදර වැඩ ටික කරාද? මට කරන්න බැරි වුණානේ බං. ගෙදර වැඩ දුන්නද? යකෝ මං හොඳයිනේ තව. අඩුම තරමේ මට දුන්නා කියලා හරි මතකයි. අඩෝ කොයි වෙලාවෙද දුන්නේ? උඹ අර බෝධිලි මෙට්ට හෙන ගහලා වගේ කට අරන් බුදියන් ඉඳියේ. අන්න ඒ වෙලාවේ දුන්නේ. අඩෝ පොත් ටික මෙතෙන්ට උස්සන් ඇවිල්ලා පිටේ තියන් හරි කරමු. නැත්තම් උඹ දන්නවනේ ගණන් සර්ගේ හැටි. ඊයේත් අර ලබ්බ සමච්ඡේදකේද මොකද්ද මන් දෙකක් බැරි උණයි කියලා මට ගැහුවා හුණු කොට්ටේ කටේ හිටින්න. ආජවුලේ කැන්ටිමෙන් පොල් රොටියෙන් උයි ලුණු මීජුකුයි ගත්තා. ඒකේ පොලුත් නෑ, ලුණුත් නෑ, මිරිසුත් නෑ. නිකන් ටැටියයි රොටියයි විතරයි. ඔය කැන්ටිමේ සෝමේ අයියාගේ කෑම බල්ලෙට්ටවක් කන්න බෑ බං අපි කෑවට. ඊයේ උදේ අපේ අර ඉස්කෝලේ ඉන්න බල්ලට මං වණ්ඩු කෑල්ලක් දුන්නා මට කා ගන්න බැරි හින්දා. ඌ ඒක කාලා මට බැන ගියානේ. සිංහලෙන්ද බැන්නේ? මොංගල් දුඹට බව් කියලා බැන්නේ. ඒ වුණාට ඌ බුරපු විදිහට මට තේරුණා මට පරුස වචනයෙන් හොඳ වයින් දෙකක් කිව්වා කියලා. අර 12 වසරේ චුට්ටේ අයියානේ මං දන්නවා. ඔය දෙල්ගොඩ චුට්ටේ අයියා එන පඬිතයානේ. කරන්න ඕනි ඕකට හොඳ වැඩක් කියලා. ඕක උදේ අත හොදන්න එන වෙලාව බලලා මං ටැප් එක අටවලා තිබ්බ අල්ලපු ගමන් ගැලවෙන්න. අඩේ ඌ නෑවද? හොඳ වැඩේ ඕකට. ඌ හිතන් ඉන්නේ ඌ මේ ඉස්කෝලේ පොඩි ප්‍රින්සිපල් කියලා. කොහේ නාන්නද බං? ඊට කලින් සපත පාලස උදේට කාලාවන ඇඟිලි පහත් කටේ ඔබ. ඇවිල්ලා අත හොදන්න කියලා ටැප් එක ඇරියා විතරයි අම්මට සිරි දියැල්ලට රිලව් පැන්නා වගේ ඔළුවේ ඉඳන් නෑවා. ඊට පස්සේ ඔන්න ඔය පැයක් විතර පිට්ටනියට වෙලා අවුවේ හිටගෙන ඉඳියේ වේලෙන්න කියලා. ඔන්න මං ආවා. අපි උත්සවේ පටන් ගමු. අපේ ඇති අන්තං ප්‍රින්සිපල් සර් දැන් කොහමද? අම්මේ දැන් හොඳයි. උදේ ඉඳන් යුද්ධේ වගේ. බෝම්බ ගහලා මිසයිල ගහලා දැන් තමයි යුද්ධ ඉවර කරේ. අපි එහෙනම් රැස්වීම පටන් ගමු නේද? පරක්කුත් උනානේ. ඔව් සර් පටන් ගමු. අපි සර් එනකන් ඉඳියේ පටන් ගන්න. මේ බණ්ඩාර සර් කොහෙද ගියේ හති දාගෙන? මමද? මං ගියා ප්‍රින්සිපල් සර්ගේ බෝම්බ නිෂ්ක්‍රිය කරන්න. අම්මේ අත් දෙකේ කරකැටත් ඇවිල්ලා වතුර උස්සන් දුවලා. වනසිංහ මිස් පොඩි ප්‍රශ්නයක්. අපේ නිවේදක ළමයාට අද ටිකක් අසනීපයි වගේ. මිස්ගේ පන්තියේ ළමයෙක්ව දාගන්න පුළුවන් වෙයිද නිවේදක වැඩවලට? අපේ පන්තියේ මේ වගේ බැරෑරුම් වැඩක් බාර දෙන්න පුළුවන් විදිහේ ළමයෙක් කවුද ඉන්නේ? ඉන්නකො මං පොඩ්ඩක් බලලෙන්න. මේ මං දැන් එකපාරක් කිව්වා හොඳේ. මට ගහන එක අහුනොත් එහෙම පිට්ටනිය වටේ එලෝ ගහන්නේ. මේ සුපුණයා මං දන්නව උඹ ගහන්නේ කියලා. හැබැයි ආපහු ගැහුවොත් එහෙම මං වනසිංහ මිස්ට කියනවා ඊයේ පන්තියේ දොර කැඩුවේ උඹ කියලා. මං කොහෙද කැඩුවේ? ඇයි අපි උඹව එළියට දාලා දොර වැහුවාම උඹනේ දොර ගැලවෙන්න පයින් ගැහුවේ. ගහනවා තමයි. ඇයි මොකෝ? උඹලා දන්නේ මේ සුපුන් කියන්නේ කවුද කියලා. හරිද? ඒක විතරක් නෙවෙයි. අර එදා ගුරු මේසේ කකුල කැඩුනේ මං ඒක උඩ නටපු නිසා කියලා කියපන්. මං බය වෙයි යෝවට. මොකද්ද? සුපුන්? කිරි අප්පච්චියේ වනසිංහ මිස් කොහෙන්ද මෙතනට පාත් උනේ? මම මෙතනට උඩින් පාත් උනේ. යකඩෝ මම මෙච්චර දවස් හිතන් ඉඳියේ පන්ති ඉන්න අහිංසකම ළමයා සුපුන් කියලානේ. බලන් ගියාම මේකනේ නසරාණි වැඩ ඔක්කොම කරලා තියෙන හිමිජ්ජා වගේ. අනේ නෑ මිස්. ඒව අත්වැරදීමෙන් උනේ ඒවා. යකෝ මේ පන්තියේ දොර ගැලවෙන්න පයින් ගහන එක පුදුම අත්වැරදීමක් මේක. හරි මං ඕවට තම්සෙව පස්සේ අල්ල ගන්නම්කෝ. මං දැන් ආවේ ඔයාට වැඩක් බාර දෙන්න. ඒ මොකද්ද මිස්? අර වෙන්දට නිවේදනය කරන ළමයාට අද ටිකක් අසනීපයි. ඒක නිසා සුපුන්ට පුළුවන් ද නිවේදනය කරන්න? මේ මම? හානේ මං කරන්නම්. මං හරි ආසයි නිවේදනය කරන්න.
ගිය පාර ගමේ අවුරුදු උත්සවයේ නිවේදනය කරෙත් මං. හොඳයිනේ. පොඩි කෑල්ලක් කියලා පෙන්නන්නද? මේ සුන්දර වූ අලුත් අවුරුදු අසිරියේ ලබ්බේ ඇටගණන් කිරීමේ තරඟය. තව ස්වල්ප මොහොතකින් අවසන් වන බැවින් තරඟකරුවන් ඈ සුමනලතා මිස් පොඩ්ඩක් ගිහින් බලන්න කවුද ඒ නැට්ට පෑගිලා කෑ ගහන්න ඇටිරිලව කියලා. අයියෝ සුපුන් නවත්තන මෝක. පිස්සු හැදිලාද? මේ තනකොළ හිර වුණු එළුවෙක් වගේ රැසීම මැද්දේ බෙරියන් දෙන්නේ. නෑ මං ඒ සාම්පල් එකක් කියලා පෙන්නුවේ. සාම්පල් ඕනි නෑ. අර නිවේදක වැඩේ බලලා පටන් ගන්න. හරි හරි මිස්. මෙතන ඉඳන් පටන් ගන්නද එහෙනම්? මෙතන නෙවෙයි ළමයෝ. අර වේදිකාව උඩට යනවා. අනේ මන්ද මොන විදිහේ මෙන්ටලයක්ද කියලා. මේක වැඩ කරනවත් දන්නේ අම්මෝ අනේ ප්‍රින්සිපල් සර් හත් වලාමේ වැටුණා නේද? මේක හූ කිව්ව පාරට උඩ ගියා මං. සුපුන් මොනවද ඔය කරන්නේ? මේක වැඩ කරනවද කියලා බැලුවේ. විකාර නොකර ඔය උත්සවේ පටන් ගන්නවා. මං දැන් කියා දුන්නනේ කියන්න ඕනි විදිහ. හරි හරියනේ. මල් හිනහෙන මේ හිමිදිරි උදෑසනේ ඈ ඔයා කෑවද? මල් හිනහෙන උදෑසනේ රම්‍යලතා මිස් නම් මල් කඩනවද කොහෙද? ඈ මේ මහා කට්ටව්වේ කරකුට්ටන් වෙවි මෙච්චර වෙලා බලන් ඉඳිය ඔබ සැමගෙන් සමාවිල්ලනවා. මොකද අපේ මේ ප්‍රින්සිපල් සර් තියෙන මල පෙරේතකමට උදේම මොකද්ද මන්ද ජරාවක් ගිලලා. ඊට පස්සේ බඩ ජිංජිබිරිස් වෙලා ප්‍රින්සිපල් සර් අංජකොරොස් වෙලා ලැට් එකේ පළපදියම් වෙලා ඉඳලා දැන් තමයි ආවේ. වනසිංහ මිස් මේක මොනවද මේ කියන්නේ? මේ සුපුන් මොනවද ගොටුකොළ වස්ස ඔය කියවන්නේ? මං ඕව නෙවෙයිනේ කියා දුන්නේ. කියා දුන්න ටික මතක නෑනේ අප්පා. මිස් බය නැතුව ඉන්නකෝ මං වැඩේ ගොඩ දාලා දෙන්නම්. ඔය අනම්මනම් කියන්නේ නැතුව බැච් පලන් දාන්න ශිෂ්‍ය නායකින්ට එන්න කියනවා. අපි දැන් සූදානම් වෙන්නේ ශිෂ්‍ය නායකයින්ට මේ මොකද්ද මන්ද එක පළඳවන්න. ඒක නිසා ශිෂ්‍ය නායකයෝ ඔක්කොටම වේදිකාවට එන්න කියලා වනසිංහ මිස් කියන්න කිව්වා. මේ නිවේදන වැඩේ බාර දෙන්න වෙන ළමයෙක් ඉඳියෙම නැද්ද මිස්? ගෑනු ළමයි ටිකට බෑ කිව්වස. කොල්ලන්ගෙන් මේ වගේ වැඩක් බාර දෙන්න පුළුවන් කෙනෙක්ට ඉඳියේ මේක විතරයි. අනිත් උන්ට දුන්න නම් මීට හපන් වෙනවා. කොමේ අපේ ජොනී මාටිනුයි වේදිකාවට ආවේ නෑනේ. මොන අටමගලක ගිහිල්ලාද මන්දා. සුපුන් ජොනී මාටිනුයි දැක්කද? දැන් නම් දැක්කේ නෑ. උදේ නම් දැක්ක තෙල්ගොඩ චුට්ටේ අයියත් එක්ක අල්ල නොට්ටු දුවනවා. ඈ අල්ල නොට්ටු දුවනවා? මුන් යකෝ ශිෂ්‍ය නායකයෝ වෙලා තාම පොඩි ළමයි වගේනේ හැතිරෙන්නේ. ඉන්දියාප්ප මුලක් කාලා නම් මදි නේද බං? උදේ තව පොඩි උන් ටිකක් බය කරලා තව කීයක් හරි කඩා ගන්න තිබ්බේ. මගුලක් කතා කරනවා. තව කීයක් හරි කඩා ගන්න නෙවෙයි. තව පොඩ්ඩෙන් දෙන්නටම අඬු කඩා ගන්න වෙන්නේ. උඹ අර දෙල්ගොඩ චුට්ටේ අයියාගේ නහයේ මයිල් වැඩි කියලා සල්ලි ඉල්ලලා ඒ යකාට මල පැනලා පොල්ලක් අරන් අපි දෙන්න වෙලෙව්වේ. ඉස්කෝලේ වටේ දුවලනේ පණ බේරගත්තේ. ඉතින් උඹනේ කිව්වේ මේ ශිෂ්‍ය නායක පට්ටමට ඔක්කොම බයයි කියලා. අනේ මෙහෙමත් වම්බටු හිකනලේ. යකෝ පොඩි උන් විතරයි බය. ලොකු උන්ට මොන හරි කිව්වොත් එහෙම ශිෂ්‍ය නායකයෝ කියලා නෑ. අපිව දෙකට නවලා කාණුවේ ඔබයි. අර ඉන්නේ මිස් කැන්ටිමේ. ඔය කැන්ටිමේ ටැප් එක ගාව ලිඳලඟ සංගමේ දයාවතී සහ ගුණවතී වගේ කියෝ ඉන්න අපේ ජොනී යාළුවටයි මාටින් යාළුවටයි ආරාධනා කරනවා මේ බැජ් එක ගහගන්න වේදිකාවට දුවන් එන්න කියලා. ඈ ආන් යකෝ එන්නලු ඉක්මනට යමන්. පොඩ්ඩක් හිටපන් මං තාම අත හොදනවා. උඹ අත හොදන්නේ රෙදි හොදනවා වගේනේ. මට නාන්නවත් යන්නේ ඔච්චර වෙලා. උඹ ඉතින් බාගෙටනේ නාන්නේ. බලන්නකො ජොනීලගේ අම්මේ බැජ් එක පලන් දෙන වෙලාවෙත් මුන් දෙන්න කැන්ටිමට රිංගලනේ. මුන් දෙන්නව නම් හදන්නම බෑ. මාටින් කොහෙද ළමයිනේ යන්නේ? අපි මේ වතුර ටින්ගක් බොන්න කියලා ටැප් එක ගාවට ගියා. හරි දෙන්නම ගිහින් දැන් බැජ් එක පලන් දෝ ගන්න. ඔය දෙන්නගේ විතරයි තව පලන් දවන්න තියෙන්නේ. හම්මේ දුවපු දිවිල්ලට ඉන්දියාප්ප ටික කකුල් දෙකටම බැස්සද කොහෙද? දැන් ආරාධනා කරන්නේ මාටින් කොස්කොල සිංහට තමන්ගේ බැජ් එක පැලඳීමට පැමිණෙන ලෙස. අඩෝ ජය වේවා අපේ එකා. නියමයි මාටියා නියමයි. ස්තුතියි හැමෝටම ස්තුතියි. හානේ අපේ අම්මත් බලන් ඉන්නවා. අම්මේ අම්මගේ චූටි පුතා අද බැජ් එක ගහන්න යන්නේ. ඈ ඒ ගමන මොකෙද්ද වගේ බෙරිහන් දෙනවා. අනේ මන්ද මේ ළමයා නං සඳමාලිත් බලන් ඉන්නවා. සඳමාලිට පේන්න ගැම්මට යන්න ඕනි.
ආන් අරක ඇදගෙන වැටුණා. මට නම් හිතුණා උඩ පැන පැන එද්දි මොකක් හරි කරගනී කියලා. එක විදිහකට ඉන්න බෑනි මුන්ට. අම්මේ අක්ක පැන්නද කොහෙද? දැන් ඉස්සර වගේ පිස්සු නටන්න බෑ හොඳේ. වගකීමෙන් වැඩ කරන්න ඕනි. හරි හරි ප්‍රින්සිපල් සර්. අම්මේ ඈ ප්‍රින්සිපල් සර් අම්මේ ගෑවේ මේ අම්මට එන්න කියන්න ඕනිද? නෑ අයියෝ මගේ බඩ. මේ මොකද යකෝ ප්‍රින්සිපල් සර් ගැඩවිලෙක් වගේ ඇඹරෙන්නේ? වනසිංහ මිස් මේ ගැඩවිලාට මොකද්ද වෙලා? මොකක්? නෑ මේ ප්‍රින්සිපල් සර්ට මොකද්ද වෙලා? කලබලයට වචනත් පැටලෙනවා. ප්‍රින්සිපල් සර් මොකද උනේ? අම්මේ ආපහු මගේ බඩ නලියනවා. බඩ ඇතුලේ මියුසිකල් ෂෝ එකක් ගහනවා වගේ. අපේ ආපහු අර බඩේ අමාරුව හැදිලාද කොහෙද? ෂේප් එකේ මෙතනින් මාරු වෙන්න ඕනි. නැත්තම් ආපහු මට වතුර බාල්දි උස්සන් දුවන්න වෙන්නේ. අම්මෝ ඉන්න බෑ. ආපහු යුද්ධේ පටන් ගන්න යන්නේ. බණ්ඩාර බාල්දිය ගන්න. කෝ මේ බණ්ඩාර? අයියෝ බණ්ඩාර නෑනේ. මේ මාටින් කොල්ලෝ අනේ වතුර බාල්දියකුත් උස්සගෙන පොඩ්ඩක් වරෙන්කෝ. ඒ මොකටද? නාන්න යන්නද? කිය ඉන්න වෙලාවක් නෑ. ඉක්මනට වරෙල්ලා මන් දුවනවා. අම්මේ මාර්ගයෙන් ඉඩ දෙන්න. අම්මෝ යකෝ ඒ පාර නම් වහලෙත් උඩ ගියාද කොහෙද? ආන් ආපහු දොර ගැලවිලා වැටුණා. ගිහින් හයි කරලා වරෙන්. අනේ මේ මට නම් බෑ. කලින් පාරත් මමනේ ගියේ. දැන් උඹ ඵලයන්. දොර හයි කරන වෙලාවට ඩෝන් ගෑවොත් එහෙම දොරත් එක්ක ගුවන් ගත වෙයි. හරි මං හයි කරන්න. උඹ ගිහින් වතුර එකක් අරන් වරෙන්. අපි ෂේප් එකේ මාරු වෙලා යමන්කෝ. එතකොට වැඩේ ඉවරයිනේ. යකෝ මෙහෙම උදව් කරා කියන්නේ අපි දෙන්නට කෙලින්ම ලකුණු වැටෙනවා. ඊට පස්සේ ප්‍රධාන ශිෂ්‍ය නායකකමවත් දුන්නොත් එහෙම ප්‍රධාන ශිෂ්‍ය නායකකම උඹට දෙන්න. නරින්ට කුකුල්ලු බාර දුන්න වගේ තියේ. මොකද්ද කිව්වේ? නෑ මුකුත් නෑ. මං වතුර එකක් අරන් එන්න. දැන් කී පාරක් නම් මේ දොර ඉස්සුවද? අනේ මන්ද මේ ප්‍රින්සිපල් සර් මොනවා කරනවද කියලා. අම්මේ යකෝ ගිනි කන්දක් පිපුරුවා වගේ. අපේ ප්‍රින්සිපල් සර්ට සෝමපාලයාගේ තව තෝසයක් අවලා අර යුද්ධේ තියෙන රටකට යවුවා නම් හරි. යුද්ධ ටැංකි පරාදයි මේ බෝම්බ ගැහිල්ලට. අම්මේ හෙන ගේමක් දීලා වතුර එකක් හොයන් ආවේ. ඉස්කෝලේ ටැප් වල වතුර නෑ බං. ටැප් වල වතුර තියෙනවා නම් අපිට බාල්දියක් උස්සන් එන්න කියනවද බෝරුව? උඹත් අනේ මන්දා. ඔන්නෝ කරන් ගිහින් සර්ට දීපන්. අනේ උඹ දීපන්කෝ. මං කලින් ගියානේ. මේ ඔබේ වාරයයි. හරි හිටහන්කෝ. සද්දේ හැටියට නම් ජොනියට බඩු හරි වගේ. අම්මේ මාටියා මල හත් වලාමක් නේ උනේ. ඇයි දොර ගැලවිලා උඹත් එක්ක උඩින් ගියාද? ගණන් ගන්න එපා බා. කලින් පාර දොරත් එක්ක මාත් ගුවන් ගත වුණා. නෑ බං අර ටොයිලට් එක උඩ කවුලුවක් තියෙන්නේ. දොර ගැලවිලා එයි කියලා බයට මං අර කවුලුවෙන් වතුර බාල්දිය ඇතුළට දෙන්න කියලා හැදුවේ. ඉතින් වතුර බාල්දිය දුන්නද? දෙන්න හදනකොටම ඩෝන් ගෑවනේ. ඒකට බය වුණු පාරට වතුර බාල්දිය අතෑරුණා කිහන්කො ප්‍රින්සිපල් සර්ගේ ඔලු ගෙඩියට. මොකක් කිව්වා? කිරි අප්පට ලැඩ් බාල්දියෙන් ගහපි කිව්වලු. ප්‍රින්සිපල් සර්ට සිහි නැති වෙලාද බං? නැත්තම් බුදිද? මේ වගේ තැනක බුදියන්න උඹ හිතුවද සර්ට ඔල්මාද කියලා? බාල්දිය වැටුණු පාරට සිහි මුර්ජා වෙලාද කොහෙද? ප්‍රින්සිපල් සර් නිකන් ගම් වතුරට අහුණු පොල් කොටයක් වගේ. ආන් යකෝ වනසිංහ මිස් මේ පැත්තට එනවා. මල මගුලයි. ඉක්මනට මෙන්න මේ දොර හේතු කරපන්. ළමයිනේ ප්‍රින්සිපල් සර්ට කොහමද දැන්? දැන් නම් හොඳයිද කොහෙද? නේද බං? අනේ මන්දා අර ඉන්නේ වල්ලූරේ පොලේ ගහලා වගේ. නෑ මේ දැන් නම් හොඳටම බුදිද කොහෙද? එහෙමද? අමාරුවට වෙන්නේ නැති. මොකෝ මේ දොර ගැලවිලා? ප්‍රින්සිපල් සර්ගේ බෝම්බ ගැහිල්ලට තමයි දොර ගැලවිලා උඩින් ගියා. අපේ මෙන්න මේ දෙහි ගෙඩි දෙකක් හම්බුණා ළමයි. මම මේ ඒක දීලා යන්න ආවේ. සර් ආවහම මේක මිරිකලා බොන්න දෙන්නකෝ. ඔය අමාරුව අඩුවේ. හරි මිස්. අම්මේ මද යොයින් ගියා. මේක කරේ අපි කියලා දැනගත්තොත් එහෙම
ප්‍රධාන ශිෂ්‍ය නායක කමතිය මේ ශිෂ්‍ය නායක පට්ටමවත් හම්බ වෙන එකක් නෑ. මල්ලිලා මක්කයි මේ ටොයිලට් එක ගාව කරන්නේ? දෙන්නත් එක්ක උදේ රැස්වීමෙන් කට්ටි පනිනව නේද? හොර ගෙඩියෝ. හොර ගෙඩි නෙවෙයි. තම්සේගේ අල ගෙඩි කාලා අපේ ප්‍රින්සිපල් සර් හතර ගාතෙන් වැටිලා ඉන්නේ. මක්කයි කියන්නේ? අත්තිලව්වේ මේ මක්කා වෙලාද අපේ ප්‍රින්සිපල් මහත්තයාට? අද උදෙත් කැන්ටිමට ඇවිල්ලා මගෙන් තෝසේ 10කුයි උළුඳු වඩේ 5කුයි පොල් රොටි 3කුයි ලැවරියා 2කුක් කාලා ගියේ. යකෝ මෙහෙම ඉතුරු වෙලා ඉන්න එකත් ලොකු දෙයක්. සෝමේ අයියේ මෙන්න මේ ලැඩ් බාල්දිය පොඩ්ඩක් තියාගන්නකෝ. ප්‍රින්සිපල් සර්ව හොඳට බලා ගන්න ඕනි එහෙනම්. අපි යනෝ. ජොනියා දුවපන්. ඔහොම හිටපන් මාත් එනෝ. මුන්නම් පුදුම ළමයි තමයි. අනේ අපේ රත්තරන් ප්‍රින්සිපල් මහත්තයා. ප්‍රින්සිපල් මහත්තයෝ නැගිටින්නකෝ. අම්මෝ මට හොඳටම හති. මොකද්ද ඒ විශාල සද්දේ? අනේ අසරණ සෝමපාල අයියා. මේ ඉක්මනට දුවලා පිට්ටනියට යමන්. මාටියා මේ දෙහි ගෙඩි දෙකට මොකද කරන්නේ? සෝමේ අයියට දීලා එන්න අමතක වුණානේ. අම්මේ දෙහි බීම එක නම් මරු බං. මට තව සීනි ටිකක් දාපන්කෝ. ඔය තියෙන්නේ දාගනින්. ඕකත් එක්ක ලව් කර ඉන්න නැතුව ඉක්මනට බීපන්. සෝමේ අයියා එන්න කලින් කැන්ටිමෙන් පැනගමු. හරි බං. දුවපු දිවිල්ලේ හැටියට අමෘතේ බිව්වා වගේ. මාටින් කෝ ප්‍රින්සිපල් සර් දෙහි ගෙඩි දෙක බිව්වද? ඔව් මිස් බිව්වා. බීම එකට තව දෙහි ගෙඩියක් තිබ්බනම් මරු හැබැයි. මොන බීම එකක් ගැනද කියන්නේ? නෑ මිස් මේ ප්‍රින්සිපල් සර්ට බොන්න දුන්න එක ගැන මූ කියන්නේ. ඉස්කෝලේ දෙහි ගහේ ඔච්චරයි ළමයිනේ තිබුණේ. මොකද යකෝ හැම වෙලාවෙම පයිත්තියන් කියවන්නේ. කටවහන් ඉඳපන්කෝ. කෝ එතකොට ප්‍රින්සිපල් සර්? ප්‍රින්සිපල් සර් මේ එන්නම් කියලා අපි දෙන්නට යන්න කිව්වා. එහෙමද? ඔය ළමයි දෙන්නගේ බැජ් එක පලන් දන්නත් බැරි වුණානේ. එන්නකෝ දෙන්නත් එක්කම. අපේ අද උත්සවේ ආරාධිත අමුත්තා දැන් ටිකකට කලින් ආවේ. අපි ආරාධිත අමුත්තට කියලා බැජ් එක පලන් දෝමු. කවුද බං ආරාධිත අමුත්තා? හානේ සඳමාලිද ආරාධිත අමුත්තා. අනේ මගේ වාසනාවට තමයි සඳමාලි බැජ් එක පලන් දන්න ඇවිල්ලා තියෙන්නේ. පිස්සුදානේ. මේ ආර්යපාල සර් තමයි ආරාධිත අමුත්තා. සඳමාලි සර්ව පරිස්සමට නගන්න සර්ට වයසයිනේ. එන්න සර් පරිස්සමට නගින්න. කවුද බං මේ සර්? අදමයි දැක්කේ. මේ කලින් ඉඳපු ප්‍රින්සිපල් සර් කෙනෙක්ද කොහෙද? අර ඔෆිස් එකේ ලොකු ෆොටෝ කෑල්ලක් එල්ලලා තියෙන්නේ මේ සර්ගේ. එහෙනම් සර්ට කියලා බැජ් එක පලන්ද ගන්නකෝ. මං සුමනලතා මිස්ව හම්බෙලා එන්නම්. සිංගිති සර්ව බලා ගන්න. හරි මිස්. කොහෙද කොල්ලෝ මේක එල්ලන්නේ? පේන්නෙත් නෑ බන් දැන්. වයසයිනේ. ආර්යපාල සර් ඔය මගේ නහයේ ගහන්න හදන්නේ. සර් මේ මෙතනින් ගහන්න. ඔන්න ගහනවා එහෙනම්. සර් කට්ට එනුණා. අයියෝ ආව්. ඔහොම හිටපන් දඟලන්න නැතුව. ආපහු ගහලා බලමු. ආයි අයියෝ ආපහු එන්නා. අම්මේ දෙයනේ. සර් මේ බැජ් පලන්දනවද? කටු චිකිත්සාවක් කරනවද? අම්මේ රිදෙනවා. මට මේ ඇස් පේනවා හොරයි කොල්ලෝ. හරි හිටපන්කෝ. මේ පාර නම් තක්කෙටම ගහනවා. හත්තිලව්වේ තක්කෙටම ගහපු පාරට කට්ට පිටිපස්සෙන් ආවද කොහෙද? අයියෝ ආර්ය පාල නෙවෙයි අනින පාල කියලා සර්ට නම දාන්න තිබ්බේ. අම්මේ මුළු සර්වාංගෙටම කුකුල්ලු කොටලා වගේ. වෙලාවට එක බැජ් එකක් විතරයි ගහන්න තියෙන්නේ. තව තිබ්බනං එහෙම මාව ගන්න පුළුවන් වෙයි කැන්ටිමේ තේ පෙරන්න. අයියෝ කෝ ඔය අනිත් ළමයාත් එන්න. ශිෂ්‍ය නායක පට්ටමට ඔය බැජ් එක ඕනිමද? බණ්ඩාර සර් ප්‍රින්සිපල් සර් එන්න පරක්කු වෙයි වගේ. අපි අර දිවුරුම් දෙන වැඩසටහන පටන් ගමුද? නැත්තම් පරක්කු වෙනවනේ. අයියෝ ආර්යපාල සර් ඔය මගේ කනේනේ බැජ් එක ගහන්නේ. අම්මේ දෙන්නම බැජ් එක පලන්ද ගත්තා නේද? ඒකට පැලැන්දුවා කියන්නත් බෑ හැබැයි නේද බංජොනි? මගේ කන. ඔව් බං පැලැන්දුවා නෙවෙයි. බැජ් එකෙන් හිල් කරා වගේ නමක් තමයි ගැලපෙන්නේ. වනසිංහ මිස් මම මේ නිකමට අහන්නේ. ආර්යපාල සර් දැන් රස්සාවට කරන්නේ මාරි බිස්කට් වල හිල් විදින එකද?
මොකක් මේ විකාර කියවන්න නැතුව දෙන්නත් එක්කම යන්න අම්මලා ගාවට. දැන් ඔයාලගේ දිවුරුම් දීම පටන් ගන්න හදන්නේ. මට නම් අද ජොනී ගැන ඇත්තටම ආඩම්බරයි. මටත් එහෙමයි ජොනීලාගේ අම්මේ. මෙච්චර කාලෙකට මට මේ ඉස්කෝලෙන් එන්න කියලා තිබ්බේ මේකගේ නසරාණි ඔලොමොට්ටල වැඩ ගැන කියන්න විතරයි. අද තමයි පළවෙනි වතාවට මේක ගැන සතුටු වෙන්න පුළුවන් දෙයකට එන්න පුළුවන් උනේ. මටත් ඇත්තටම ආඩම්බරයි මාටින්. හරි ළමයිනේ. එහෙනම් දැන් ශිෂ්‍ය නායකයෝ හැමෝම තමන්ගේ මව්පියන් ඉදිරියේ මේ දිවුරුම් දීම කරමු. මං කිව්වට පස්සේ ඔයාලත් මේක කියන්න. අද දිනේ සිට මම මේ පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙස වගකීමෙන් වැඩ කරන බවටත් මට ඕනි විදිහට වැඩ කරන බවටත් විනය ගරුකව වැඩ කරන බවටත් ශිෂ්‍ය නායක පට්ටමේ උපරිම ආතල් එක ගන්නා බවටත් ඈ මොනවද බං ඔය කියන්නේ? ආතල් එකට බං ආතල් එකට කොහොමත් අපි ඒවනේ කරන්න හිතන් ඉන්නේ. සුපොන් අර දිවුරුම් දෙන එක හැමෝටම ඇහෙන්න ගිහින් මයික් එක පොඩ්ඩක් අල්ලන්න. හරි බණ්ඩාරස. අයියෝ ඔය මයික් එක වනසිංහ මිස්ට අල්ලන්න කිව්වේ. අර ඔලොමොට්ටලයා ගිහිල්ලා මයික් එක මාටින්ට අල්ලගෙන ඉන්නවා. නීති ගරුකව වැඩ කරන බවටත් පරක්කු වෙලා ඉස්කෝලෙට එන බවටත් ඈ පොඩි උන්ව බය කරලා සල්ලි කඩා ගන්නා බවටත් ශිෂ්‍ය නායක පට්ටමේ බලයෙන් පීරියඩ් වලදී කට්ටි පනිනා බවටත් දෙවුරා පොරොන්දු වෙමි. මොකද අනේ මේ ඔක්කොම මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ. අනේ බණ්ඩාරස මං ඒක විහිළුවට කිව්වේ. ඔහොම ඉඳපාන් දුවන්න එපා. පාර දිගේම දුවලා මට හොඳටම හති. ඔය බැජ් එක තියන් මෙහාට. ශිෂ්‍ය නායක කමක් තියා පන්ති නායක කමක්වත් දෙන්න හොඳ නෑ තමුසෙට. ඈ මුළු ඇඟම පෙනේරයක් කරගෙන බැජ් එක ගහගත්තේ. ආපහු දෙයි මන්න. මන් දුවනවා ගෙදර. ඈ ආපහු දිව්ව නේද මේක? යකෝ පාර දිගේ දුවන්න එපා. පාරේ මිනිස්සුත් hina වෙනවා. ඉස්කෝලේට අල්ල ඇජ්ජ කරනවා මූණා.